ඊශ්‍රායලයට ජයවා ඇමරිකාවට ජයවා මේක පාර්ලිමේන්තුවේ 160න් බඳින්න කාරණාව කියන්නකෝ නැත්නම් විකාරයක් වෙනවනේ මෙතන. අපු සබ්මරීනය බලිස්ටික් මිසයිල් සබ්මරීනයක්ද ඔහායෝ ක්ලාස් සබ්මරීනයක්ද එහෙමත් නැත්නම් ගයිඩඩ් මිසයිල් සබ්මරීනයක්ද රටවල්ද මේවා මේවා තමයි හුඬු ලැජ්ජ වෙන්න ඕනේ මේ රට හුඬුවක් කියලා කියපු ජනාධිපති මේක මේ ලංකාවට දෙන්න ආපු පරිප්පුවක් කොම්මල සිනහනම් මොකද අපි ට්‍රම්ප්ට බය ඉන්න මේ ට්‍රම්ප් කියලා කියන්නේ මේ අර ගම කීරු IRC කාර්යයක්ද මේ යකෝ අපේ නායකයෙක් නෑ යකෝ අපි මරාගත්තා. ගරු කතානායකතුමනි මේක මේ ලංකාවට දෙන්න ආපු පරිප්පුවක් රටට දෙන්න ආපු පරිප්පුව මේක කරලා තියෙන්නේ උනේ ඉන්දියාවේ යුද්ධාභ්‍යාසයක් 18 තමයි ඉන්දියාවට ආවේ විශාඛපට්නම් වල තමයි මේ තිබ්බේ මේ යුද්ධාභ්‍යාසය මේ ලෝකෙ ඔක්කොම ආවා හැබැයි මේ කරපු බලු වැඩේ අපිව පටලන්න අපේ රට පටලන්න කරපු බලු වැඩක් මේක ඒ මිනිස්සු අනාථ ඒ මිනිස්සු ඒ රට ආරාධනා කළා ඒ රටට ගෙන්නලා යුද්ධාභ්‍යාසයට ගෙන්නලා ඉවර වෙලා ඒ මිනිස්සුන්ට අනිත් රටවල වල මිනිස්සු එළියට යනකොට ඒ මිනිස්සු කොහෙට යන්නද ඒ මිනිස්සුනේ ආරාධනා කළා ගෙන්නපු රටේ මිනිස්සු ඒ මිනිස්සු එළියට දාන්න එළියට දැම්මේ හින්දා තමයි නැව ඔය පැත්තෙන් අපේ පැත්තට ඇදුනේ මේක මහා බලු වැඩක් අපි කොයි රටක් වුණත් එහෙම බලු වැඩ කරන්න බෑ මේ ඒ මිනිස්සු හරියට ගෙනල්ලා මරුවා වගේ වැඩක් තමයි මේ කරේ මේක හරිම අසාධාරණ වැඩක් මොකද අපි ට්‍රම්ප්ට බය ඉන්නද මොකද්ද? ට්‍රම්ප් කියලා කියන්නේ මේ අර ගම කීරු IRC කාර්යයක්ද මේ දැන් මුළු ලෝකෙම තියෙන අනිත් රටවල් එයාගේ අම්මා තාත්තා බූදලේද මෙහෙම ගිහිල්ලා ගහගෙන යන්න ජනතාව යුක්ති පෙරමුණ විපක්ෂයේ හිටියනම් මේ ඉරානයට මේ ගහන විදියට මොකද්ද සිද්ධ වෙන්නේ එහෙනම් ඔබ අද සමාල්ලාට සෙන්කෝලේ උස්සන්දු වල පාසල් දරුවෝ 160ක් විතර මරලා දානවා මේ වෙනකොට 10කට ආසන්න ජීවිත සංඛ්‍යාවක් බිලි අරගන්න කවුද මේක කරන්නේ කවුද මේක කරන්නේ ඇමරිකාවේ නායකයා ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊශ්‍රායලයත් එක්ක එකතු වෙලා එතකොට දැන් අපිට තියෙන යුතුයකමක් ඒ වෙනුවෙන් කතා කරන්න මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුල ඒ ජනතාව වෙනුවෙන් කතා කරන්න මොකද අපි ට්‍රම්ප්ට බය ඉන්නද මේ ට්‍රම්ප් කියලා කියන්නේ මේ අර ගම කීරු IRC කාර්යයක්ද මේ දැන් මුළු ලෝකෙම තියෙන අනිත් රටවල් එයාගේ අම්මා තාත්තා බූදලේද මෙහෙම ගිහිල්ලා ගහගෙන යන්න අර දැන් මේ දැන් මොකද්ද ස්පාඤ්ඤයට සහ බ්‍රිතාන්‍යයට අවවාද කරනවා මේකද එනිසා අපි කියනවා දැන් රජයක් තියෙනවා රජයේ ස්ථාවරය මොකක්ද රජය කියන්නේ මේක මොකක්ද මේ සම්බන්ධයෙන් ඔබ එලා දකින්න නැද්ද කියලා කෙලින් කියන්න හැබැයි ඔබට අපි කියනවා යම් විදියකින් ඔබ එදා පක්ෂයක් හැටියට විපක්ෂයේ මේක හිටියා විපක්ෂයේ කාර්යභාරය ඉටු කරා ඔබ හැබැයි ඔබ විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන වෙලාව අද ඔබ හිටියනම් මේ විපක්ෂේ ජනතා යුක්ති පෙරමුණ විපක්ෂයේ හිටියනම් මේ ඉරානයට මේ ගහන විදියට මොකද්ද සිද්ධ වෙන්නේ එහෙනම් ඔබ අද සමාල්ලාට මේ සභාගරුවේ මැදට ඇවිල්ලා සෙන්කෝලේ උස්සන්දු වල එහෙමයි වෙන්නේ ඉන්නේ හැබැයි දැන් මොකක්ද දැන් මුනිවත රකින්න මොකෝ ට්‍රම්ප්ට බයේද එහෙම පුළුවන්ද මේ එන්නේ දෙවනි හිට්ලර්ද මේ තමන්ගේ ඕනම රටකට ස්වාධීන අයිතියක් තියෙනවා ඒ ස්වාධීන අයිතිය වෙනුවෙන් ඕන්ගේ රටවල් වල යම් තීන්දුව తీරන ගන්නවා ඒකට ගිහිල්ලා අරගෙන මරා දාන එක හරිද එනිසා මේක මහ භයානක දරකට යනවා ඇත්ත. මෙහෙම මොකක් හරි මිසයිලයක් ගහනවා මේ පැදුර දිගෑරනවා වගේ මේ මෙතනින් පටන් ගත්තාම එක ඔය මොකද කිලෝමීටර් 10 2000 ගහනවනේ එකක් මෙතනින් තිබ්බාම මුළු රටම ඇවිල්ලා අලු වෙලා යනවා හිස් භූමියක්. අපිට බලපෑමක් නැද්ද?
අපට බලපෑවන්නේ නැහැ. ඒක ෂොට් එක අපට හම්බෙන්න ඕනේ. එච්චර. කිසිම බලපෑවන්නේ නැහැ. බලන් හිටිය අතුරුදහන් වුණා එච්චර. ජනාධිපතිතුමා තව වචනයක්වත් මේ සම්බන්ධයෙන් කතා රටේ රජා වචනයක්වත් කියලා නැහැ. අපි මේක හිලා දකින්න අපි මේක කැමති නැහැ. හැබැයි විපක්ෂ නායකලා රනිල් වික්‍රමසිංහලා මහින්ද රාජපක්ෂලා ඔය ඔක්කොම කතා කරලා කියලා තිබුණා. මම දන්නේ නැහැ මේ කියන්නේ කිලෝමීටර් 40යි. ඇමරිකාව තියෙන කෙළවරේ දවස් 3ක් විතර යන්න ගිහුවා. හරිද? දවස් 3ක් යනවා සාමාන්‍ය යන්න ගිහුවා. එන්නත් එහෙමයි. හතරේ පානවා ඇමරිකාවට යන්න ගිහුවා. ඒක දැන් ඔයානේ කියන්නේ මල්ලි. ඒ තරම් දුරයි. ඒ අපහසුම ගමනක්. එතකොට මේ ලංකාවේ මේ මෙතන ගාල් එතනට ඇවිල්ලා ගැහුවා. දැන් එයාලගේ වීඩියෝ අරව මගේ දැන් මොන ගිවිසුම් ගහලා තියෙනවද දන්නේ නැහැ. එතන අපි දන්නේ නැහැ. ඉතින් ආණ්ඩුවනේ දන්නේ. කැත්තයි යලු ඕගොල්ලන් කට්ටිය. ඒ හින්දා දැන් මේ සිද්ධියත් එක්ක හරි භයානක තත්ත්වයක් තියෙනවා. අනේ අපි ඉතින් අර කිව්වා වගේ හුණ්ඩුවේ රටක් නෙමේක. මේ හුණ්ඩුවේ රටක් මේක. එහෙම වෙච්චාම මේ පැදුර එළුවා වගේ ලංකා සිටියම තියලා මේ යාපනයේ පැත්තෙන් මෙහෙම තියනවා. මෙහෙම මොකක් හරි මිසයිලයක් ගහනවා. මේ පැදුර දිගෑරනවා වගේ මේ මෙතනින් පටන් ගත්තාම එක ඔය මොකද කිලෝමීටර් 10 2000 ගහනවනේ. එකක් මෙතනින් තිබ්බහම ගිනි තිබ්බහම මුළු රටම ඇවිල්ලා අලු වෙලා යනවා. ඒක භයානක කතාවන්නේ මල්ලි. ඒක මේ රටවල්ද මේවා? මේවා තමයි හුණ්ඩු. ලැජ්ජ වෙන්න ඕනේ. මේ රට හුණ්ඩුවක් කියලා කියපු ජනාධිපතිට. මාලදීවේ නැවක් නතර කරගෙන තියෙනවා. ඒ නැවෙන් පොඩි නැව් වලින් 8 දවසක් කර දවසක් ගිනවා. මේ රටවල්ද මේවා? මේවා තමයි හුණ්ඩු. මේ රටවල් නෙමෙයි. රටවල්ද මේ හුණ්ඩුලු. මේ ඒ හුණ්ඩුවේ ජනාධිපති ඇවිල්ලා කියන්නේ මෙතන. මෙයා රටවල්ද කියලා අහනවා. මේ රට එයාට රටක් වුණාට එයාට හුණ්ඩුවක් වුණාට අපිට රටක් මේක. මේ ශ්‍රී ලංකාව කියන අපේ රට. අපේ රටත් හුණ්ඩුවක් කියනවනම් හුණ්ඩුවේ ජනාධිපති තමයි මේ ඇවිල්ලා කතාව කියන්නේ. ලැජ්ජ වෙන්න ඕනේ. මේ රට හුණ්ඩුවක් කියලා කියපු ජනාධිපතිට. මේ මෙහෙම කරනවා නම් මිනිස්සුන්ට හැමදාම ඇයි මේ කාලකන්ණි වැඩ කරන්නේ? කනවා මමන. කියන්නකො බලන්න දැන් ජාතික ආරක්ෂාව හොඳටම රැක ගන්න ඕනේ. අපිට කියන්නකො බලන්නකො මේ ඇවි ආපු සබ්මරීනය බැලිස්ටික් මිසයිල් සබ්මරීනයක්ද? ඔහායෝ ක්ලාස් සබ්මරීනයක්ද? එහෙමත් නැත්නම් ගයිඩඩ් මිසයිල් සබ්මරීනයක්ද? මේවා ගැන පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න. ලොස් ඇන්ජලිස් ක්ලාස්, සී වුල්ෆ් ක්ලාස්, වර්ජිනියා ක්ලාස් ඇටැක් සබ්මරීන් එකක්ද? දැන් ජාතික ආරක්ෂාව ඉහළටම තියෙනවා නම් රටේ හදිසි නීතිය ඉහළින්ම ක්‍රියාත්මක වෙනවා නම් ජාතික ආරක්ෂාව සුරක්ෂිත නම් කිසි ගැටලුවක් නැත්නම් අර ගහපු සබ්මරීනිය මොකද්ද කියලා රටට ඉදිරිපත් කරන්නකෝ. ඒව ගැන ඔබතුමන්ලට දැනුමක් නැහැ. ඒව ගැන අවබෝධයක් නැහැ. ඒව ගැන අවබෝධයක් ලබා ගන්නට හැකියාවක් නැහැ. නිකම් බොරුවට හැමදාම විපක්ෂයට බනිනවා. කවුරුත් ඒ කාරණාව දන්නේ. කවුරු විපක්ෂයේ බියගුළු තත්ත්වයක් ඇති කරනවලු. ඊශ්‍රායලයට ජයවා! ඇමරිකාවට ජයවා! ඉරානය විසින් ඊශ්‍රායලයට ප්‍රහාර දෙනවා. ඊශ්‍රායල විසින් ඉරානයට ප්‍රහාර දෙනවා. නමුත් මතක තියාගන්න ඇමරිකාවට සහයෝගය සම්පූර්ණ ලබා දෙනවා ඊශ්‍රායලට. ඒ වගේම ඊශ්‍රායලය ලංකාවට ඉතාමත් වැදගත් කරුණු කීපයක් කරලා තියෙනවා. අපේ ත්‍රස්තවාදී ව්‍යසනයේදී අපිට ඊශ්‍රායල ලබා දීපු දේවල් ඒවා අපිට අමතක කරන්න බෑ. ඉරාන විකට් එක වගේ පේනවද? ලබා දීපුවත් අපි මතක් කරන්න ඕන. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමනි, ඊශ්‍රායල අගමැතිතුමනි, ඔබතුමාලට අපගෙන් පූර්ණ සහයෝගය ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලා වශයෙන් ලබා දෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ සියලුම දෙනා එක හදින් එක විට හිට ගන්නවා. අපි මේ ආවේ 4-5 දෙනයි. වර්තමාන රජය ඇත්ත වශයෙන්ම නිහතමානීව යම් දෙයක් කරනකොට ඇතම් අය ඒ අයගේ කකුල් වලින් ඇඳලා ඒ අයට මේවා කරන්න දෙන්නේ නැහැ. එහෙනම් අපි කරන්න හදන්නේ මොකද? වත්මන් රජයේ පිළිගැන්වීම, ඒ වගේම ඒතුමාලා ගන්නා ලස්සන තීරණ, හොඳ තීරණ තියෙනවා නම් ඒවා අරගෙන. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ ජනාධිපතිවරයා සහ ඇමරිකාව අත්සන් කරපු ගිවිසුම් අපි තාම දන්නේ නැහැ. ඒ ගිවිසුම් වල මොනවද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. නමුත් උන් ඔක්කොම යාළුවෝ මන්ද. මොකෝ යාළුවෝ මල්ලි කියන එක හොඳයි. උන් ඔක්කොම හොරු මල්ලි කිව්වා. මම ඉදිරි කාලයේදී ඇමරිකන් තානාපති කාර්යය හරහා ඉල්ලනවා රයිට් ඉන් ප්‍රොමෝෂන්. මොකද මේ ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරපු ගිවිසුම් මොනවද කියන්නේ? මොකද අපි කිසි දෙයක් දන්නේ නැහැ. ජනතාව දන්නේ නැහැ. දේශපාලන පක්ෂ නායකයෝ දන්නේ නැහැ. එසේනම් මේවා හිල් දාලා කරන්න ඕනේ. අද වෙනකොට මෙරට ජනාධිපතිතුමාම ඇවිල්ලා කියනවා මේ රට හුණ්ඩුවක්. එතකොට මේ රට සම්බන්ධයෙන් ලෝකෙට යන්නේ කුමන ආකාරයේ මතවාදයක්ද? එදා ඡන්දෙට පෙර
මේ අයට නිධානයක් වෙච්ච මේ රට අද හුණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ මේ තරම් රටට අපහාස කරපු නායකයෙක් මීට කලින් නම් ඉඳලා නෑ කියලා තමයි අපි හිතන්නේ. එතුමාට තියෙන ආතතිය අපිට තේරෙනවා. එතුමාට හොඳ කණ්ඩායමක් නැතිවීම පිළිබඳව අපිට හොඳට තේරෙනවා. ඉතින් ඒ ප්‍රෙෂර් එක අන්තිමට පිටත් තුනේ පාර්ලිමේන්තුවේදී තුමයි කතාවේදී අපේ රට හුණ්ඩුවක් විදියට ලඝු කරමින් අදහස් දැක්වීම. අපි දැක්කා ඊට පස්සේ මේක හොදන්න මෙතුමාලගේ ඩෝබි බලකාය විශාල පරිශ්‍රමයක් දරනවා අපි දැක්කා. මේ තියෙන හුණ්ඩුව. ඉතින් මං ජනාධිපතිතුමන් අහනවා මේ වගේද අපේ රට? අපේ රට ස්වයංපෝෂිත රටක්. හැබැයි අපේ ජනාධිපතිතුමාට ඒක පේන්නේ මේ හුණ්ඩුව වගේ. ඒකයි ඇත්ත කතාව. ගමේ ව්‍යවහාර භාෂාවෙන් අපි දන්නවා ඕක මොන හුණ්ඩුවක්ද කියලා කටයද කරලා කිව්වහම අර හාල් හුණ්ඩුව ගැන මේ කතා කරන්නේ. මේ රටේ ජනාධිපතිවරයාට රාජ්‍ය නායකයාට තමන් පාලනය කරන රට එක හුණ්ඩුවක් විදිහට තමයි එයාට පේන්නේ. ඒ නිසා අනුරසානායක ජනාධිපතිවරයාට යම්කිසි ගෞරවයක් තිබුණා නම් දිනෙන් දින එක අඩු වෙනවා විනායක වැඩි වෙන්නේ නැහැ. ඉතින් මේ හුණ්ඩුවේ ජනාධිපති ඔහු වෙන්න පුළුවන්. හැබැයි අපි නම් මේ හුණ්ඩුවේ පුරවැසියෝ නෙවෙයි. මේ රට හුණ්ඩුවක් නම් අපිට ජනාධිපතිට කියන්න තියෙන එක දෙයයි. ඒක සේරුවක් කරන්න බලය දීලා තියෙන ඇතිපදන්. ඒ බලය පාවිච්චි කරන්නේ නැතුව, ඒ බලය මෙලෝදයක් කරන්නේ නැතුව ඇමතිවරු පච කෙලිනවද? ජනාධිපති පච කෙලිනවද? එතන මේ රටේ ජනතාව දැන් විශ්වාස කරන්න ඕනේ කවුද? ඒ හින්දා පාරවල් දිගේ පෝලිං හැදෙන එකට මිනිස්සුන්ට දොස් කියලා වැඩක් නැහැ. මේ මහදැන මුත්‍රායි ගෝලයේ රොත්තයි ගැන අද මේ රටේ ජනතාවට කිසිදු විශ්වාසයක් නැහැ. නිව්යෝක් යන්න, චීනෙට යන්න, ජර්මනියට යන්න, ඉන්දියාවට යන්න, ඩුබායිවට යන්න, වියට්නාමයට යන්න, ජපානයට යන්න, මෝල්ඩීව්ස් වලට යන්න මේ පුංචි කාලේ තනි සිග්නල් කණුව ළඟ හිටපු අනුර කුමාර මහත්තයාට ඒ රටවල් වලට ගිහිල්ලා අපොම ලංකාව හුණ්ඩුවක් වුණාට ඒක විශාල ප්‍රශ්නයක්. අපිට ලෝකෙට ලංකාව කියන සුන්දර රටක් තියෙනවා කියලා පෙන්නපු මිනිසුන්ට මේක හරි නව නිග්‍රාවක්. දැන් බොරුවට නහයෙන් අඬ මේක මොන හුණ්ඩුවක්ද කියලා කීම අම්මපා දෛවයේ සර්ධම. රටේ ජනාධිපතිම තමන්ගේ රට ගැන දක්වන්නේ හුණ්ඩුවක් වගේ කියන ආකල්පයක් නම් එහෙම ජනාධිපති කෙනෙකුට රටක් හදන්න පුළුවන් වේද? තමන්ගේ ඔය මුලාව රට ගැන විසල් හැඟීමක් තිබුණොත් විතරයි ඒ රට විසල් තැනකට ඔසවා තබන්න පුළුවන් වෙන්නේ. එවැනි මනසක් තියෙන කෙනෙක් ජනාධිපති පුටුවට නෙවෙයි ග්‍රාම සේවක පුටුවකටවත් සුදුසු නැහැ. මම ග්‍රාම සේවකයට තමයි කතා කරන්නේ. ග්‍රාම සේවක තමයි දැන් කාරණාව කියන්නේ නැත්නම් එවැනි මනසක් සහිත පාලනයකට රටක් ඔසවා තබන්න බෑ. කොහොමද ඉරාන් නෞකාවකට අපේ මුහුදු තීරය ඇතුලේ ප්‍රහාරයක් එල්ල වෙන්න කටයුතු කරේ කියන කාරණේ සම්බන්ධයෙන් ඔබතුමාලා මේ පිළිබඳව රට දැනුවත් කළ යුතුයි. නැත්නම් විකාරයක් වෙනවනේ මෙතන. කොහොමද ඉරාන් නෞකාවකට අපේ මුහුදු තීරය ඇතුලේ ප්‍රහාරයක් එල්ල වෙන්න කටයුතු කරේ කියන ගල් ඉතින් අර එහා පැත්තේ තාප්පෙට ගෙනපුවානේ. අය මතක නැද්ද මුල් ගල් තිබ්බ 2014. ඔයන් තිබ්බේ. කාරණේ සම්බන්ධයෙන් ඔබතුමාලා මේ පිළිබඳව රට දැනුවත් කළ යුතුයි. ලංකාවේ මුහුදු තීරයෙන් නැත්නම් ජාත්‍යන්තර මුහුදු තීරේ. හැබැයි ඉකොනොමික් ζෝන් එක ඇතුලේ කියලා තමයි දැනගන්න තියෙන්නේ. EZ එක ඇතුලේ. ජාත්‍යන්තර මුහුදේ ඉරාන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා කියලා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වෙනවා. ඒ වගේම තමයි ලංකාවේ නාවික හමුදාවත් ගිහිල්ලා ඒ තුවාල ලැබිච්ච කට්ටිය ගෙනල්ලා ගාල්ල රෝහලටත් ඇතුළත් කරලා තියෙනවා. දැන් ගරු සභාපතිතුමා 100 ගාණක් මිසින් නැත්නම් අතුරුදහන් 101ක් අතුරුදහන්. දැන් මේ නෞකාව කොහේ ඉඳන්ද ලංකාවේ මුහුදු තීරයේ ආසන්නයට ආවේ? කාලපත් කරු ජනාධිපතිතුමානේ අයින් කරේ රනිල් වික්‍රමසිංහ. අපිට දැනගන්න ඕනේ. එක්කෝ විසාකපටම් වල තිබිච්ච ජාත්‍යන්තර මිලිටරි එක්සර්සයිස් එකේ ඉඳලා ආය අරබියන් මුහුදට යන ගමන්ද? එහෙමත් නැත්නම් ඒ මුහුදේ ඉඳන් ලංකාවට ආපු නෞකාවක්ද? ඉතින් මේ පිළිබඳව ඔබතුමාලා රට දැනුවත් කර යුතුයි. මොකද එක පැත්තකින් අපේ දීවර ජනතාව දකුණු මුහුදු තීරයේ මාළු අල්ලන්න මුහුදට යනවා. හැබැයි අපේ මුහුදු තීරය ජාත්‍යන්තර මුහුදු තීරයේ වුණාට මේ සිද්ධිය වෙලා තියෙන්නේ ඉකොනොමික් ζෝන් එක ඇතුලේ. EZ එක ඇතුලේ. ඒ කියන්නේ අපිට නාවික ආරක්ෂාව ලබා දෙන්න වගකීමක් තියෙන සීමාව ඇතුලේ. කොහොමද ඉරාන් නෞකාවකට අපේ මුහුදු තීරයේ ඇතුලේ ප්‍රහාරයක් එල්ල වෙන්න කටයුතු කරේ කියන කාරණේ සම්බන්ධයෙන් ඔබතුමාලා මේ පිළිබඳව රට දැනුවත් කළ යුතුයි. ඒ වගේම තමයි ඒ සඳහා ඔබ තමුන්නාන්සේලා ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. ප්‍රශ්නේ අපි සමතේකට පත් කරන්න ඕන. අපි මුලින්ම කරන්න ඕනේ සමත භාවනාවේ යෙදෙන්න. දැන් අපි මොකද පැහැදිලිවම බුද්ධියංශ එක්ක ඔබතුමාලා වැඩ කරන්නේ නැහැ. යහපාල ආණ්ඩුවත් ඇවිල්ලා කරේ බුද්ධියංශ ටික ඩිස්මැන්ටල් කරා නැත්නම් දුර්වල කරා. අදත් ඔබතුමාලා බලයට ඇවිල්ලා ඔබතුමාලාගේ ආණ්ඩුව ඇතුලේ ඉන්න පාස්කෘත ප්‍රහාරයේ බුද්ධියංශ වාර්තා හංගගත්තු අය ආරක්ෂා කරන්න ඕනේ නිසා සලේව ගෙනල්ලා අත්තරන් කොට ගන්නවා. ඩීఓ එකක් ගහනවා.
ගහලා මොකද්ද කියන්නේ පාස්කෘත සම්බන්ධයෙන් කතා කරනවා. හැබැයි ඒ අත්අඩංගුවට ගැනීම පාස්කෘත වින්දිතයන්ට සාධාරණයක් කිරීම කෙසේ වෙතත් ඔබතුමාලගේ දේශපාලන අවශ්‍යතාවයක් ඉටු කරගන්න කරපු කාරණයක් පිළිබඳව දැන් හොඳටම පැහැදිලි. What?